අද අපි කතා කරන්න යන්නේ මුහුදු පතුලේ ඇවිදින කටුබෝලයක් ගැන. කවුද මේ කටුබෝලි කියලා අපි දැන් බලමු. මේ මුහුදු ජීවියා ජීවීන් අතර ඉතාමත් අපූර්ව සහ විශේෂ ලක්ෂණ ඇති සත්වයෙක් විදිහට සැලකනු ලබනවා. මේ ජීවියා අයිති වෙන වංශය තමයි එකයිනෝඩර්මේටා කියන වංශයට. මේ ජීවියා වටකුරු ගෝලාකාර හැඩයක් ගන්නවා. ආරක්ෂාවට ගමන් කිරීමට විරුද්ධ සත්වයින්ගෙන් බේරීමට මෙම ජීවියා සම්පූර්ණයෙන්ම කටු සහිත ආවරණයක් දරනවා. මෙම ජීවියාට කුඩා පාද පිහිටලා තියෙනවා. ඒ පාද ඇලීමේ හැකියාව තියෙන නිසා ඔහු ඉදිරියට මන්දගාමී ලෙස ගමන් කරනවා. මෙම ජීවියාට විශේෂ කුඩා දන්ත පද්ධතියක් පිහිටලා තියෙනවා. ඒවා උපයෝගී කරගෙන කුඩා ජීවීන් ඇල්ගා වැනි දේවල් ඔහු ආහාරයට ගන්නවා. ජීවියාගේ විශේෂ ලක්ෂණ විදිහට ඇස් නැතිව දැකීම. මෙම ජීවියාට ඇස් නැති නිසා ඔහු කටු උපයෝගී කරගෙන තමයි ඔහුගේ අවට වටපිටාවේ පරිසරය හඳුනාගන්නේ. එමගින් ඔහු ඉදිරියට ගමන් කිරීමක් සිදු කරනවා. ඊළඟ විශේෂ ලක්ෂණය තමයි විෂ සහිත කටු. මොවුන්ගේ සමහර විශේෂ විෂ සහිතයි. එම කටු ශරීරයේ ඇනුනොත් එහෙම දැඩි වේදනාව වාතය ඇති වෙන්නත් පුළුවන්. සමහර විට මරණය ඇති වෙන්නත් පුළුවන්. ඒ නිසා මුහුදු වෙරළවල් වල ඇවිදිනකොට පරිස්සමින් ඇවිදින්න මේ ජීවියාගේ කටු ඇනුනොත් එහෙම විෂ සහිත නිසා. මෙම ජීවියාට තිබෙන ඊළඟ ලක්ෂණය තමයි පුනර්ජනනය. මොහුගේ කටක් කැඩී ගියොත් එහෙම නැවත වර්ධනය කිරීමට හැකියාව මෙම ජීවියාට පවතිනවා. මෙම ජීවියාට වසර 100කට වැඩි කාලයක් ජීවත් වෙන්න පුළුවන්. මෙම ජීවීන් ආරක්ෂාව සඳහා ඔවුන්ගේ ශරීරය මතට වැල්ලි, කොළ, කුඩා ගල් තබා ගන්නවා. එම ක්‍රමය විලෝපිකයින්ගෙන් බේරීම සඳහා මෙම ජීවීන් භාවිතා කරනු ලබනවා. මෙම ජීවියාගේ කටුව පාදයේ ඇනුණු විට දැඩි වේදනාවක් ඇති වෙනවා. ඒ වගේම ජපානය වගේ රටවල මොවුන් ආහාර විදිහට භාවිතා කරනවා. මෙම ජීවියාට මොලයක් නැති ස්නායු පද්ධතියක් පිහිටලා තියෙනවා. ඒකෙන් තමයි මෙම ජීවියා පාලනය කරන්නේ. එහෙනම් ඔන්න ඔයාලටත් වැඩක් තියෙනවා. මේ අද්භූත ජීවියාගේ නම මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. බලමු කී දෙනෙක් හරියට නම දායිද කියලා. ඒ වගේම අපේ channel එක subscribe කරගෙන යන්න. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.